ඔයා ඕවතිංක කෙනෙක්ද? ඇත්තටම ඔයාට හිතන විදිහට මේ ඕවතින්කින් කියන එක දුර්වලකමක්ද? මේ ගැන විවිධ පරීක්ෂණ කරපු අය කියන විදිහට මේ ඕවතින්කින් කරන අයගේ මොළය අනිත් අයට වඩා ටිකක් ඉක්මනට රන් වෙනවා. ඒ කියන්නේ මේ වගේ අයට දකින්න ඇහෙන පුංචි ඩීටේල්ස් පවා හොඳින් නෝටිස් කරලා ඒගොල්ලෝ අනාගතය ගැන ලොකුවට ඉමේජින් කරනවා. මේක එක විදිහකින් බැලුවොත් සර්වයිවල් ස්කිල් එකක් කියලා කියන්නත් පුළුවන්. මෙහෙම කියන්න හේතුව තමයි මේ වගේ හිතන කෙනෙක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් නරකම විදිහ ගැන වුණත් හිතලා කලින් ඉඳන් මේකට සූදානම් වෙනවා. කොහොම වුණත් ඔයාට හිතන විදිහට ඇත්තටම මේක හොඳ දෙයක්ද? ඔයාගේ මොළය විසින් ඔයාව ආරක්ෂා කරන්න මේ වගේ දෙයක් කරාට ඔයා සමහර වෙලාවට එකම දේ ගැන නැවත නැවත හිතන නිසා ඔයාට මේකයි හිතන එක නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් කෙනෙක් මේ තත්ත්වයටපත් වුනහම අපි ඒකට කියන්නේ ඕවර් තින්කින් නෙමෙයි. මේක හඳුන්වන්නේ ඇන්සයිටි. එහෙමත් නැත්නම් කාන්සාව කියලා. ඉතින් ඔයා ඕවර් තින්කින් කරනවා කියන එකෙන් කියන්නේ ඔයා දුර්වලයි කියලා නෙමෙයි. අනිත් අයට සාපේක්ෂව ඔයාගේ මොළයෙන් ටිකක් වැඩි දුරක් හිතනවා.